අයිබුවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සෑම් වීලොග් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අද මම මේ ඔයාලවත් අරගෙන යන්න සැරසෙන්නේ ඉතාමත් ලස්සන තවත් සුවිශේෂී ලූප් ට්‍රැක් එකක් කරන්න. ඉතින් බෙල් රොක් ලූප් ට්‍රැක් එක. ඉතින් මේක තියෙන්නේ නවසීලන්තයේ නෝර්ත් අයිලන්ඩ් එකේ නේපියර් වලට කිට්ටුවෙන් තමයි මේ ට්‍රැක් එක තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ට්‍රැක් එක ආරම්භ කරන්නේ. මේ ට්‍රැක් එකේ සම්පූර්ණ දුර කිලෝමීටර් 5.3ක් තියෙනවා ගිහිල්ලා එන්න. ඒ වගේම පැය 3ක රිටර්න් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ට්‍රැක් එක වැඩි දුරක් යන්න තියෙන්නේ කැලේ මැදින්. ඊට පස්සේ ඕපන් ඒරියා එකේ තමයි යන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ ට්‍රැක් එකේ ඩොග්ලට අලව් කරන්නේ නැහැ. මොකද කිවි කුරුල්ලන් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් ඒකින්ද ඩොග්ස්ලා not allowed මේ ට්‍රැක් එක තුරාවටම. ඒ වගේම තමයි කෑම්පින් කරන්න බෑ, බයිසිකල් අරගෙන යන්න බෑ මේ ට්‍රැක් එකේ. ගිනි දැල්වීම් ඒ වගේ දේවල් කරන්න බෑ, හන්ටින් කරන්න බෑ මේ ට්‍රැක් එකේ. ඉතින් අපි ඔන්නෝම ට්‍රැක් එක ඇතුළට ආවා. ඉතින් මෙන්න මේ වගේ පේන පාරක තමයි අපිට මුල ටික යන්න තියෙන්නේ. ඉතින් හරියටම කිව්වොත් මේ තැනට එන්නේ කොහොමද කියලා. ඉතින් මේක තියෙන්නේ නවසීලන්තයේ නෝර්ත් අයිලන්ඩ් එකේ නේපියර් වලට කිට්ටුවෙන් කිව්වට නේපියර් වල ඉඳලා පැයකමාරක් විතර රට ඇතුළට තමයි මේ ට්‍රැක් එක තියෙන්නේ. ඉතින් ඔයා බෙල් රොක් ලූප් ට්‍රැක් කියලා Google සර්ච් කරලා ආවොතින් ඔයාට මෙතෙන්ට එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන ඔයා එන්ටර් වෙන්න ඕන මේ ට්‍රැක් එකට පොහුකුරා රෝඩ් එකෙන් ඇවිල්ලා. එතන ඔයාට පාකින් තියෙනවා පාරයිනේ. වාහනේ පාක් කරලා ඔයාට ට්‍රැක් එකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මේ මෙතෙන්ට එද්දි ඔයාට සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක විතර ග්‍රැවල් රෝඩ් එකේ එන්න සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයාට කන්ෆියුස් වෙන්න පුළුවන්. හරි පාරේද එන්නේ වැරදිලාද දන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාට ග්‍රැවල් රෝඩ් එක පහු කරගෙන කිලෝමීටර් 20ක් විතර ඇවිල්ලා තමයි මේ ට්‍රැක් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතාමත් ලස්සනයි කැලයක් ඇතුලේ යන හින්දා. ඉතින් උසගස් තියෙනවා. ඒ වගේම ගොඩක්ම ලස්සන අවුව වැටුණාට පස්සේ හරිත වර්ණයෙන් මේ කැලේ ඉතින් දිස් වෙන්නේ. ඒ වගේම තමයි ඔයා හොඳ වෙදර් එකක් තියෙන දවසක ගියොත් ඔයාට මේ ලස්සන දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි කැලේ ඇතුලෙන් පැයක විතර දුරක් ගියාට පස්සේ තමයි අපි ඕපන් ඒරියා එකට එන්නේ. ඉතින් මෙන්න මෙතනින් කැලේ ඉවර වෙනවා. ඊට පස්සේ අපි තනිකරම යන්නේ ඕපන් ඒරියා එකක. ඉතින් මතක තියාගන්න ඕන විශේෂම දේ තමයි ඔයා මේ ට්‍රැක් එකට එද්දි හොඳ ෂූස් දෙකක් ඔයා පාවිච්චි කරොත් ඔයාට තියෙන ගමන් විඩාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන වැහැල වගේ තිබුණොත් සාමාන්‍යයෙන් ඔයාට මේ ට්‍රැක් එක ලිස්සන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔයා හොඳ ට්‍රැක් ෂූස් දෙකක් යූස් කරොත්. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ වගේ වැටවල් උඩින් පැනලා ඔහොම තමයි එන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ පේන්නනවා ඊතලෙන් ඔයාට තවත් පැයක් යන්න තියෙනවා කියලා. නමුත් අපිට පැයක් නම් ගියේ නැහැ. මෙතන ඉඳලත් අපිට ගියේ විනාඩි 25ක් විතර තමයි ට්‍රැක් එකට. ඉතින් මේ තනිකරම අපිට ඊට පස්සේ යන්න තියෙන මේ වගේ ඕපන් ඒරියා එකේ ඊටමත් ලොකු තනකොළ වැවිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් හුළඟ තියෙනවා. ඉතින් සීතල කාලෙක යනවා නම් ඔයා හොඳට ඒකට ඔරොත්තු දෙන ඇඳුම් යූස් කරන්න. ඒ වගේම සමය කියනවා නම් එච්චරම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ඔන්න විදියට අපි දැන් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් ඊළඟ වැටත් මෙන්න මේ විදියට අපිට හම්බ වෙනවා. ඒකමුත් අපිට පැනලා යන්න පුළුවන්. අපිට ට්‍රැක් එක හැමතැනම ඊතල තියෙනවා ගහලා. ඒක දිගේ ඔයාට යන්න පුළුවන්. අපි දැන් ගොඩක් අන්තිම හරියට ඇවිල්ලා තියෙන ට්‍රැක් එකේ ඔයාට පේනවා ඇති ඈත පේන විදිය. ඉතින් අපි ගොඩක් උඩින් මේ වෙලාව මෙතන ඉන්නේ. ඉතින් ඒක නිසා මෙතන ගොඩක් හුළඟ තියෙනවා. ඉතින් අවුව තිබුණත් ඒක දැනෙන්නේ නැහැ ලොකු හුළඟක් හමුන නිසා. ඉතින් ඊට පස්සේ අපි අන්තිමටම දැන් ඇවිල්ලා තියෙන ට්‍රැක් එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති තනකොළ හුළඟට වෙනෙන විදිය. ඉතින් ලොකුම ලොකු හුළඟක් තමයි තියෙන්නේ. ඇත්තටම අපිවත් හුළඟට ගහගෙන යන සයිස් එකේ හුළඟක් තියෙන්නේ. අපි රයිට් දැන් අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් බැලුවම ඔයාලට පේනවා කොහොමද බෙල් රොක් කියන රොක් එක තියෙන්නේ. ඇත්තටම මේ රොක් එක බෙල් එකක් වගේ. ඒකින්ද තමයි බෙල් රොක් කියන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ බෙල් රොක් එක. ඉතින් එතනින් පේන ඇති පල්ලෙහා ඔයාලට ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. ඉතින් පරිස්සමෙන් මොකද මෙතන හුළං සැර නිසා තමයි අනතුරක් වුණොත් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඔයා හැම වෙලාවෙම ඒ ගැන සැලකිලිමත් වෙන්න. අපි ඉතින් මෙතන අයිනෙන් පල්ලෙහාට ගිහිල්ලා බලමු
බැහලා ඉතින් අපිට මෙතෙන්ට එන්න හරියටම අපේ ට්‍රැක් එක පටන් ගත්ත තැන ඉඳලා මෙතෙන්ට එන්න අපිට ගියා පෑ විනාඩි 45ක් වගේ කාලයක්. මේ ට්‍රැක් එක උදේම කරනවා නම් තමයි ඉතින් ගොඩක්ම ලේසි. මොකද හවස් වෙද්දී අපිට දැනෙන මහන්සියත් වැඩි නිසා උදේම කරනවා නම් තමයි මේ ට්‍රැක් එක ඉතාමත් හොඳ මං හිතන විදියට. ඉතින් අපි දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ බෙල් රොක් එක ගාවට වට පේන ඇති ඈත පේන විදිය. ඉතින් ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. ඒ වගේම වට පේන ඇති ඈතින් සිංහෙක් බලාගෙන ඉන්නවා වගේ තමයි පේන්නේ යන්නේ රොක් එක. ඉතින් අපි දැන් ඔයාලට පේනවා ඇති හොඳට. ඉතින් මෙතන ඉද්දී ඔයාලට පේනවා ඉතින් ගොඩාක් අපි ආපු පාරක් පේනවා ඇත්තටම මෙතන ඉඳන් බැලුවොත් ඈත පේනවා වංගු තියෙනවා. ඉතින් ඉතාමත් ලස්සනම ඉතින් ලස්සන තැනක්. ඇවිල්ලා ඉතින් රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඉතින් හුළඟ සැරයි හැම වෙලාවෙම මං කියන්නේ ඔයගොල්ලන්ට ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අපි තවත් උඩට ගිහිල්ලා බලමු කොහොමද එතෙන්ට ගියාම පේන්නේ කියලා. ඉතින් මේ බෙල් රොක් එක උඩ නගින්න පුළුවන්. ඒකත් ඉතින් කියන්නේ ඔයාලා පරිස්සමින් නගින්න. ඔයාලගේ ආරක්ෂාව ඔයාලගේ අතේ තියෙන්නේ. ඔන්න අපි දැන් මේ බෙල් රොක් එකේ උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන තමයි යන්න පුළුවන් උසම තැන මේ බෙල් රොක් ට්‍රැක් එකේ. ඉතින් ඔයාලට පේන ඇති ගොඩක් ඈත ඉතාමත් ලස්සනයි. මෙන්න මේ ටික එහෙම ඔයාලා නගිනවා නම් පරිස්සමෙන්. මොකද ලිස්සන සුළුයි. ඉතින් ඒ වගේම තමයි ඈත ලස්සනට පේනවා. බලන්න ඔයාලට ඉතාමත් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා කෑම බීම ගන්නවා නම් ඒවා ඔයාලට හම්බෙන පළවෙනි සිටි එකෙන්ම අරගෙන එන්න මෙතෙන්ට එද්දි. මොකද මේ ට්‍රැක් එකට කිට්ටු වෙන්න ඔයාලට කිසිම කඩයක් ෆුවල් ස්ටේෂන් එකක් ඒ මුකුත් නැහැ. ඒක නිසා ඒවා කලින්ම සූදානම් කරගෙන එන්න කියලාත් මතක් කරනවා. මම ඔන්න අනිත් පැත්තේ තියෙන රොක් එකේ මුදුනට නැග්ගා. ඉතින් මෙතෙන්ට නැගලා බැලුවම කොහොමද පේන්නේ කියලා තමයි ඔයාලට දැන් මේ පේන්නේ. ඉතින් මෙතෙන්ට නැග්ගම හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති ඈත කඳු පන්තියක් පේන්න තියෙනවා. මෙතෙන්ට ආවම ඒ දැනෙන රිලැක්ස් එක ඉතින් වචන වලින් කියන්න අමාරුයි. ඒ වගේම ඔයාලට මෙතෙන්ට ආවොත් ගොඩක් ලස්සන මෙමරිස් ටිකක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඔයත් නවසීලන්තේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න මේ ලස්සන දැක බලා ගන්න පුළුවන් ඔයාටත්. ඉතින් ඒ වගේම මේ ට්‍රැක් එක ගැන මොනවා හරි අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි කියලා කියන ගමන් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම් සෑම් වීලොග්.